අයිබෝන් හැමෝටම අද මගේ YouTube channel එකේ පළවෙනි sales video එක. අද මම කතා කරන්න යන්නේ කොහොමද හොඳ seller කෙනෙක් වෙන්නේ වගේම මොනවද ඇත්තටම හොඳ seller කෙනෙක් වෙන්න අවශ්‍ය වෙන්නේ කියලා. number 1 තමයි විශ්වාසය. believe your product. ඔයාගේ product එක ගැන හොඳ විශ්වාසයක් තියාගත්තොත් විතරයි customer කෙනෙක්ටත් ඔයාගේ product එක ගැන හොඳ විශ්වාසයක් ඇති වෙන්නේ. මොකද ඔයාගේ product එක ගැන හොඳ විශ්වාසයෙන් කතා කරනකොට කස්ටමර්ට අනිවාර්යෙන්ම ඒක දැනිලා එයාටත් ඔයාගේ ප්‍රොඩක්ට් එක ගැන හොඳ විශ්වාසයක් ඇති වෙනවා. නම්බර් 2 තමයි සේල්ස් කරන්න try කරන්න එපා. හෙල්ප් කරන්න. මොකද සේල්ස් කියලා කියන්නේ ෆෝස් කරන එක නෙවෙයි. සේල්ස් කියලා කියන්නේ හෙල්ප් කරන එක. මේ ලෝකෙ මිනිස්සු ගත්තට පස්සේ එදිනදා ජීවිතේ ගොඩාක් ප්‍රශ්නත් එක්ක තමයි යාළුවා ජීවත් වෙන්නේ. හොඳ සෙලර් කෙනෙක් කරන්නේ කස්ටමර්ස්ලාගේ ප්‍රශ්න මොනවද කියලා අඳුරගෙන ඒවා අන්ඩර්ස්ටෑන්ඩ් කරලා ඒවට හරි විදියට සොලියුෂන් එක අරගෙන එන එක. නම්බර් 3 කස්ටමර්ගේ පේන් පොයින්ට්ස් තේරුම් ගන්න. තේරුම් අරගෙන ඔයාගෙන්ම අහන්න ඕනේ ප්‍රශ්න තුනක් තියෙනවා. ඒ තමයි පළවෙනි එක තමයි ඔයාගේ කස්ටමර්ට ඇත්තටම මොනවද අවශ්‍ය කරන්නේ. ඒක ඔයා හොඳට ඔයාගෙන්ම අහලා තේරුම් ගන්න. නම්බර් 2 තමයි ඔයාගේ කස්ටමර්ගේ ලයිෆ් එක ඔයා කොහොමද ලේසි කරන්නේ. මේක අනිවාර්යෙන්ම ඔයාගෙන්ම අහලා දැනගන්න. නම්බර් 3 තමයි ඔයාගේ සොලියුෂන් එකෙන් කස්ටමර්ගේ ප්‍රොබ්ලම් එක කොහොමද සෝල්ව් වෙන්නේ කියලා අනිවාර්යෙන්ම තේරුම් ගන්න. ඔයා ප්‍රොබ්ලම් එක සෝල්ව් කරනවා නම් අනිවාර්යෙන්ම සේල් එකත් නිකම්ම වෙනවා. නම්බර් 4 තමයි හොඳ කන්වර්සේෂන් එකක් බිල්ඩ් කරන්න. කස්ටමර්ස්ලා කියලා කියන්නේ නම්බර්ස් නෙවෙයි. එයාලා මිනිස්සු. කස්ටමර්ස්ලාට හොඳට අහගෙන ඉන්න, හොඳට රිස්පෙක්ට් කරන්න, එහෙම කරලා හොඳ ට්‍රස්ට් එකක් කස්ටමර්ස්ලා අතරේ ඇති කරන්න. එතකොට කවදාවත් කස්ටමර්ස්ලාට ඔයාගේ ප්‍රොඩක්ට් එකවත් ඔයාවත් අමතක වෙන්නේ නැහැ. අවසාන වශයෙන් මතක තියාගන්න. හොඳ ප්‍රොඩක්ට් එකක් බිල්ඩ් කරන්න, කස්ටමර්ස්ලාගේ ප්‍රොබ්ලම් මොනවාද කියලා අඳුරගන්න. ඒවා අඳුරගෙන ඒවට හොඳ රියල් සොලියුෂන් අරගෙන එන්න. එතකොට මාකට් එකේ කවදාවත් ඔයාට එන සේල්ස් නැති වෙන්නේ නැතුව ඔයාට වැඩිපුර සේල් එකක් කරගන්න පුළුවන්. සේල්ස් කියලා කියන්නේ ට්‍රික් එකක් නෙවෙයි. It's about understanding people. thank you ඔයාලා හැමෝටම වීඩියෝ එක ඉවර වෙනකන් හිටියට subscribe කරන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙවෙයි yes කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ සේල්ස් කරන යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා.